කලවිල සාන්තානා ජාතික සිද්ධාස්ථානයේ මේ මොහොත වෙන්නේ ඊටම සුවිශේෂී ගහම්බීර මොහොතක් වන මේ මොහොත වෙන්නේ සාන්තානා මෑණියන් තුලින් අනාවරණය වූ ගැඹුරුම පණිවිඩය ගැඹුරුම බලය ජන්ම දෝෂයෙන් නිර්දෝෂව පිළිසිඳුණු අනාවරණය දේවමෑණියන් මරියතුමිය වෙනුවෙන් අපි මේ මොහොත වෙන් කරමු. ඔබ අහලා ඇති මරියපතු කණ්ඩායම කොළඹ අගරදුගුරු පදවියේ තරුණ තරුණියන් පිරිසක් මූලික වෙලා එකතු වෙලා ආරම්භ කරපු මරියපතු කණ්ඩායම මූලධර්මවාදී සභාවන් දේවමෑණියන්ව විවේචනයට ලක් කරනකොට තරුණ තරුණියන් පිරිසක් එකතු වෙලා එතුමිය ගැන සාක්ෂි දරනවා. ජෝන්තුමාගේ සුවිශේෂයේ 19 වන පරිච්ඡේදයේ 26 27 වගන්තිවල ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපිට කියනවා මෙන්න ඔබේ අම්මා. ඒ අනාවරණය තුල දේවමෑණියන් ඒ මොහොතේදී ලූර්දු මෑණියන්, ගැටලිහන මෑණියන්, ෆාතිමාවේ මෑණියන් විවිධ නම් වලින් අපිට අනාවරණය වෙනවා. අපේ ජීවිතේ අපේ ළඟින් ඉන්න අම්මා බවට පත් වෙනවා. මේ අනාවරණය ගැන කතා කරන කණ්ඩායමක් තමයි මරියපතු කියලා කියන්නේ. ඉතින් ඔබ දන්නවත් ඇති බොහෝ දෙනා හඳුනන්නේ නැතුවත් ඇති. නමුත් ඔබට කියනවා මේ හලාවත රජුගුරු පදවියට අපි ඇතුල් වෙන්නේ පෙබරවාරි මාසයේ මේ වසරේ පොත්තුවිල්ලුව මීසම තුල දේව මාතාවන් වහන්සේගේ ප්‍රතිමා ප්‍රදර්ශනය තබන්නට අපට ආරාධනා කරනවා ගරු සජිත් පියතුමා. උන්වහන්සේගේ මඟ පෙන්වීම යටතේ තමයි අපි එතෙක් කලක් කොළඹ අගරදුගුරු පදවියේ කරපු මේ ප්‍රදර්ශනය අපි බොහෝම සතුටින් ගෞරවයෙන් හලාවත පදවිය තුලට අරගෙන ඉතින් ඒ තුල ඒ ආරම්භය තුල අද දවසේදී සාන්තානා මෑණියන්ගේ ජාතික සිද්ධාස්ථානයට අපි එක් රැස්ුනේ ඒ අම්මව ඔබට දෙන්නට නවීන තාක්ෂණය ඔස්සේ දේව මාතාවන් වහන්සේට කොහොමද අපි බද්ධ වෙන්නේ, කොහොමද එතුමියත් එක්ක ජේසුට සම්බන්ධ වෙන්නේ, එකම තැනකින් එතුමිය ගැන හැම තොරතුරක්ම දැනගන්නා වූ ඒ ගොනුව, ඒ වෙබ් පිටුව මරියපතු කණ්ඩායමේ නිර්මාණයක්. ඉතින් ඒ පිළිබඳව විශේෂයෙන්ම ඔබට මට විස්තර කරන්නට මම මේ මොහොතේදී ආරාධනා කරනවා අපගේ මරියපතු කණ්ඩායම අධ්‍යාත්මික සහෝදරතුමන් වන ෆ්‍රැන්සිස්කන් කන්වෙන්චුවල් නිකායේ ගරු ෂෙවාන් පෙරේරා සහෝදරතුමන්ට සුළු මොහොතක් අරගෙන මොකක්ද මේ වෙබ් පිටුව, මොනවාද මේ වෙබ් පිටුවේ තියෙන්නේ, මොකක්ද අපේ අරමුණ කියන එක ගැන මොහොතක් සුළු මොහොතකින් පැහැදිලි කරන්නට. සුබ උදෑසනක් මබේතර ප්‍රේමවන්තයනි. අද අපේ හැමෝටම සුවිශේෂී දවසක් සහ සතුටුදායක දවසක්. වරක කාලු අපුටේස් මුනිතුමා කියනවා අන්තර්ජාලය කියලා කියන්නේ දෙවියන් වහන්සේගෙන් අපිව ඈත් කරන දෙයක් නෙමෙයි. ඒ දේ අපිව ස්වාමීන් වහන්සේ ගාවට ගෙන යන මාර්ගයක් විය යුතුයි. කෙටිම මාර්ගයක් විය යුතුයි. අද අපි හැමෝම සමාජ මාධ්‍ය අන්තර්ජාලය නිරන්තරයෙන් භාවිත කරනවා. අපි බොහෝ වෙලාවට අපි පාවිච්චි කරන දෙයක් තමයි අන්තර්ජාලය සමාජ මාධ්‍ය කියලා කියන්නේ. අපි කිතුන විදියට දේව අම්මට අපි ගොඩක් ආදරය කරනවා, ගෞරවය කරනවා. අපි දේව අම්මත් එක්ක ගොඩක් ලොකු සම්බන්ධතාවයක් තියෙනවා.
ඒක නිසාම අද අපි බොහෝ වෙලාවට ඒක නිසාම අද අපි දේව අම්මා ගැන හොයන්න දේව අම්මා ගැන තොරතුරු දැනගන්න අපි ගොඩක් වෙලාවට හොයනවා. සමහරක් වෙලාවට අපි අපේ තියෙන කුතුහලය නිසා දේව මෑණියන් සම්බන්ධයෙන් අපේ පුළුල් අවබෝධයක් ගන්න දැනුමක් ගන්න අපි විවිධ ආකාරයේ දේවල් අපි පාවිච්චි කරනවා. පොත්පත් කියවනවා, අන්තර්ජාලය භාවිත කරනවා. ඒත් අපිට අද වෙනකන් අපිට එක තැනකින් දේව මාතාවන් ගැන අද එක තැනකින්වත් අපිට පුළුල් අවබෝධයක් දේව මෑණියන්ගේ දර්ශනය කියන හැම දෙයක්ම අපිට එක තැනකින් ලබා ගන්න බැරි වුණා. ඒත් අද අපිට සුවිශේෂී දවසක්. අද අපිට සතුටුදායක දවසක් ලාංකික විදිහට අපි හැමෝටම. මොකද අද ශ්‍රී ලංකාවේ පළවෙනි වතාවට වෙබ් අඩවියක් නිර්මාණය කරනවා විවෘත කරන්නයි හදන්නේ අපේ මරේතතු කණ්ඩායම විසින්ම. මෙම වෙබ් අඩවියේ ඔබට අවශ්‍ය දර්ශන, දේව මාතාවන්ගේ දර්ශන, දේව මාතාවන්ගේ යාඥා, ඒ වගේම ආධ්‍යාත්මික කටයුතු නොයෙකුත් දේවල්, දේව මාතාවන්ගේ සුරුවන් ආදී නොයෙකුත් දේවල් එකම වෙබ් අඩවියකින් ඔයාලට දැනගන්න අද ඉඳන් හැකියාව තියෙනවා. ඔයාලා ලෝකේ කොහෙ හිටියත්, ලංකාවේ කොහෙ හිටියත් මේ මරේතතු වෙබ් අඩවියට පිවිසුනොත් මේ හැම දෙයක්ම ඔයාලට දැනගන්නට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් අද ඒ දෙයටයි අපි මේ පාතබල තියෙන්නේ. ඉතින් ගොඩක් ස්තුතියි හැම කෙනෙක්ටම මේ දක්වා ගෙනාවත මේ මරේතතු කණ්ඩායමටම. ඒ වගේම අනිකුත් සෑම කෙනෙක්ටම මේක දායකත්ව වුණු සෑම කෙනෙක්ටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔබට ආරාධනා කරනවා මරේතතු වෙබ් අඩවියට පිවිසෙන්න, ඒ දේව අම්මගේ ආදරය බෙදා ගන්න, අත්දකින්න. ඒ වගේම වෙන කෙනෙක්ට ඒ ආදරය අත්දැකීම ලබා ගන්න ඒ අයවත් මෙන්න වෙබ් අඩවියට පිවිසෙන්න ආරාධනා කරනවා. හැම කෙනෙක්ටම ජේසු කීපය. අපි සුවිශේෂී මොහොතකයි දැන් සූදානම් වෙන්නේ. ඒ වෙනුවෙන් ඒ වෙබ් අඩවිය ප්‍රථම වරට ජනතාගත කරන්නට මේ ගෞරවනීය ආරාධනය හලාවත රදගුරු අතිඋතුම් දේව ධර්මාචාර්ය දොන් විමල්සුරි ජයසූරිය හිමිපාණන් ඔබ වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරනවා. ඒ වෙබ් අඩවිය ජනතාගත කරන්නට ඔබ වහන්සේගේ සුරකින්න. ඒ සමගම හලාවත පදවි ජනවන්දන අධ්‍යක්ෂක ගරු සුජාන් නිශ්චංග පියතුමාට, තලවෙන සිද්ධාස්ථාන පාලක ගරු ජයන්ත පෙරේරා පියතුමනි ඔබතුමාට, දහම් පාසල් අධ්‍යක්ෂක ගරු අරුණ පියතුමනි ඔබතුමාට, පොතුබිල්ව මිසන් සේවක ගරු සජිත් මිලාන් හබ්‍රාල් පියතුමනි ඔබතුමාට, මරියතට කණ්ඩායමේ නිර්මාතෘ අකලංක සඳරුවන් සොයුරාට, ජෙනෝ ආයතනයේ විධායක නිලධාරී ලොෂාන් සොයුරාට ආරාධනා කර සිටිනවා. සිංහලෙත් තියෙනවා නේද? තමිල්වලෙත් තියෙනවා. තමිල්වලින් නම් තාම හැදෙන්නේ ඊළඟට දානවා. මරියතතු ඒ කණ්ඩායමේ සමාජික ස්ථරවලින් සහෝදරයෝ අපි
සමාජ මාධ්‍ය ගැන කතා කරද්දී සමාජ මාධ්‍ය තිබෙන ක්‍රියාත්මක පැත්ත බොහෝ අය කතා කරනවා. එහෙම කාලෙක අපේම තරුණ සමාජ මාධ්‍ය භාවිතා කරමින් මරියතුමිගේ ආධ්‍යාත්මිකත්වයේ සමාජයට කරන්න දරන මේ ප්‍රයත්නය මම අත්දැකලා අවබෝධ අගය කරමින් ඔබ හැමෝට ස්තුතිවන්ත වෙනවා. ඔබගේ ආධ්‍යාත්මික සහෝදරතුමාට ස්තුතිවන්ත වෙනවා. මරියතුමිගේ විවිධ දර්ශන තුළ අපට ඉදිරිපත් කරන්නේ මරියතුමිගේ ආධ්‍යාත්මිකත්වය. ඒ නිසා අපිට දැන් ඉතින් එක ක්ලික් එකකින් අපි ගමන් බිමන් යද්දී ගෙදර පරියෙද්දී වෙන අපිට අවස්ථාවක් තියෙනවා මරියතුමිය ගැන අපේ ජීවිතේ මරියතුමියගේ ඒ ආලෝකයේ පුරෝජන ශ්‍රාවකයෙක් විදිහට ප්‍රසංසාරකාමී වෙන්න. ඒ අපේ ජීවිතේ සාමාන්‍ය ඉරියව්වක් කරගන්න. මේ විදිහේ වෙහෙසන අපේ පරිවියේ සලිකාප්‍රාතිතුමා මාදරේ මතක් කරනවා උන්වහන්සේ තමමුලින්ම අපිට හඳුන්වලා දුන්නේ මගේ සතු දරුපිරිසත් එක්ක ඒ ප්‍රදර්ශනයට සම්බන්ධ වෙච්ච ආගමේ ආගමේදී තොරව බොහෝ අය අප ආරංචි ලැබෙන තොරතුරු අනුව බොහෝ දෙනෙක් ඒ ප්‍රදර්ශනයේ නාමවලට ආපුවා මම දන්නවා සහ ඒ අය දැනුමින් කියලා ඒ ගැන කතා කරන්න ගත්තා, අනේ කරන්න ගත්තා. ඒ වෙලෙම මම සුභවන්ත වෙනවා සුභපත. මේ විපාක අඩවියකට එකතු කරගන්න තව දෙයක් මම ඔබට කියන්නම්. ඒ තමයි දෙසැම්බර් 8 පොතක් මුද්‍රණය වෙනවා. ඒ මුද්‍රණය වෙන්නේ දේව මාතාවන්ගේ ප්‍රාර්ථනාවේ හැම වාක්‍යයක් සම්බන්ධව ඔකම දිග කාලයක් ඉඳන් කල්පනා කර හිටපු දෙයක් සහෝදරතුමෙක් කාරිනා ඒ කඩේ ප්‍රොෆෙසර් සල්සුන් කරගෙන යනවා. දෙසැම්බර් 8 ඒ පොත විකුත් වෙනවා. ප්‍රාර්ථනාවේ කියන හැම වාක්‍යයක්ම සෙනෙකට අවබෝධයක් ලබා ගන්නට අවබෝධය දෙන්නටයි ඒ පොත නිර්මාණය වෙන්නේ. අනිවාර්යයෙන්ම මම අප්ලෝඩ් කරන්න දෙන්නම් ඔබගේම විපඩෙන් නිසා ඔබට සුබ පතනවා. විශේෂයෙන්ම ඔබ එඩිටර් දරුපිරිසක් සමාජය අර යන රැල්ලටම යන්නේ නැතුව අඳුර ගැන කතා කර ඉන්නේ නැතුව ඔබ විසින් යම් කිසි දෙයක් කළ යුතුයි කියන ඒ දැක්ම අපිට ආශිර්වාදයි. ඉතින්දා අපේ ජීවිතේ අපි අඳුරට සාප කර ඉන්නේ නැතුව අපේ ජීවිතෙන් අපිට කුංචි ආලෝකයක් ගලවන්න පුළුවන් නම් ඒ ආලෝකය මහා ගිනිතරක් වෙයි. හැමෝටම නපුර විනාශ කර එතෙකම අඳුර ආලෝක කරන ගිනිතරක් වේවි. ඔබගේ මේ ප්‍රයත්නය ඔබට මගේ සුභාශිංසනය සහ දේව ආශිර්වාදය ඔබට දෙස්කිතයි. ස්තුතියි අනුරු නිපාණනි ඔබ වහන්සේ අපට ලබා දුන්න සහයෝගයට ඔබ වහන්සේ ඒ දේව මාතාවන් වහන්සේ වෙනුවෙන් අද අපට ලබා දුන්න මේ අවස්ථාවට ඔබ වහන්සේට හදවතින්ම කණ්ඩායමක් විදිහට ස්තුතිවන්ත වෙනවා. ඒ සමගම අපට ඒ අවස්ථාව දෙන්න ඒ රබුල්කුමා ප්‍රකාශ කළා. ඒ ගාල්තියතුමා පොත්තුවිල්ලුව මේ සංසේවක සජිත් පියතුමා උන්වහන්සේ නිසා තමයි අපි පළවෙනි ප්‍රතිමා ප්‍රදර්ශනයේ මේ පදවිය තුළ පවත්වන්නේ. ඉතින් අද වෙනකොට උන්වහන්සේ අපිත් එක්ක අත්දැක බැඳගෙන ඉන්නවා. උන්වහන්සේට ආරාධනා කරනවා වචනයක් කියන්න මේ පිළිබඳව. ඒක මදිකතු කණ්ඩායමට ශක්තියක් වෙයි, ධෛර්යයක් වෙයි. සුබදැසනක් වේවා හැම දිනකටම ජේසුස් හිතයි. අනාගත පදවි
තදුරුතරම අපි දේව ධර්මාචාර්ය නිමාස්ත්‍රි ජයසූරිය නිපාණනි වාසිකී අවසරයි තර්තියවලි ගරු සහෝදර සහෝදරියනි මරිකත් කණ්ඩායමේ සමාජික දරුවනි තලවිල සන්තාන සිද්ධාස්ථාන භූමියේ සන්තනාමගේ පාපහස ඒ සුවඳ දැනෙන මොහොතක් දේවම්මා මූලික කරගෙන මරිකත් කණ්ඩායම ගොඩනගා තිබෙන හරි ලස්සන පරිසරයක් හරි ලස්සන වටා පිටාවක් දැන් අපට උදා වෙලා තියෙනවා දේවම්මා ගැන කරුණු හොයන්න. ජේසු තමයි අපිට බාර දෙන්නේ කුරුස ගහේදී මෙන්න ඔබේ මෑණියෝ මෙන්න ඔබේ අම්මා ශිතු සභාවට බාර දෙන්නේ උන්වහන්සේමයි. ඉතින් දේව අම්මව වෙන් කරන්න බෑ අර මූල ධර්මවාදීන් කියනවා වගේ. දේව අම්මව අපට දෙන්නෙම ජේසු සමිදාන. ඉතින් මේ අනුව අපිට තර්ක විතර්ක අවශ්‍ය නැහැ දේව අම්මාගේ තියෙන ගෞරවය භක්තිය වර්ධනය කරන්න. ඉතින් වැඩි අතුවාතිකාවනේ නැහැ. මා ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙන්න කැමතියි අපගේ හනාවතර අනුගුරුතුමාට. මේ කර්තව්‍යය මේ දීර්ඝ පාඩවිය විවෘත කරන්න අදහස් උන්වහන්සේට අපි මේ ස්ථානයේ සුදුසුද කියලා උන්වහන්සේගේ විමසුවාම උන්වහන්සේට පයින් කැමති වුණා. උන්වහන්සේගේ ආශිර්වාදය ඉහළින්ම ලබා දුන්නා. මේ ස්ථානය හොඳයි කියලා කිව්වා. ඉතින් සතුටුුනේ ඔබ වහන්සේට බොහොම ස්තුතියි. මේ දරුවන්ගේ උත්සාහයට ආශිර්වාදයක් වෙන්න ගත්තු මේ ප්‍රයත්නයට ඔබ වහන්සේගේ පණිවිඩය ඒ වඩ අඩවියට පත් කළා. ඒ වගේම ඔබගේ පණිවිඩය හරිම වැදගත්. ඉතින් ලංකාව පුරාම විහිදෙන මෙම මරිකත් කණ්ඩායමේ දේව අම්මා පිළිබඳව භක්තිය ප්‍රවර්ධනය කරන විශ්වාස ප්‍රවර්ධන කණ්ඩායම දේව මාගේ ප්‍රතිමාවන් ගණනාවක් එක එක රටවල තියෙන ප්‍රතිමාවන් එක තැනකට ගෙනල්ලා ගොනු කරලා අපි පියත්මල්ල පවා දන්න නොදන්න කාරණාවල් බොහොමයක් අනාවරණය කරනවා. ශ්‍රද්ධාත්මයන් වහන්සේ සුදු සභාව තුළ අනාවරණය වෙන්නේ පාපවස්ක රජුතුමාලට පියතුමාලට කන්‍යාසුරයට විතරක් නෙවෙයි. ශ්‍රද්ධාත්මයන් වහන්සේ අනාවරණය වෙනවා අනාවරණය කරනවා උන්වහන්සේ පිළිබඳව දේවල් රහස් එළිදරව් කරනවා ගිහි ඔබට. එහෙම කණ්ඩායමක් තමයි මේ දරු පිරිස. ඉතින් මා අගය කරනවා ස්තුතියි කියලා කියනවා. කිතුණු සභාව වෙනුවෙන් ඔබ පළවෙනි අඩිය තියලා තියෙනවා. යම් කිසි යහපත් කටයුත්තක් වෙනුවෙන් දේව රාජ්‍ය ගොඩනගන්නට එයා මේක ගමනට සුබ පතනවා. කලාවක පදවිය පැත්තෙන් ඔබ අධ්‍යාත්මිකව ඔබට මම එලිපත් කරන ඔබ ගමනක් අරන් යන්නට මුල් පුරන්නට මරක් දායක වීම ගැන ඉතින් පියතුමා හැටියට පොත් වීඩියෝ මේසනේ අපි ආරම්භ කරපු ඒ ගමන දැන් හැම දිනෙකටම විවෘතයි. කොළඹ කලේ විතරක් නෙමෙයි ලංකාව පුරාම අපි හලාවත පදවියේ සෑම තැනකම පියතුමෙක් අපිට මේ සම්මාන පියතුමෙක් කවුරුන්ව ආරාධනා කරනවා නම් අපිට එවන් වූ ප්‍රදර්ශනයක් ලැබෙන්න කියලා මේ සමේ ආධ්‍යාත්මික ප්‍රබෝධය වෙනුවෙන් ඒක තේරුම කල් වෙලා ඇතුළ අපිට කතා කරන්නත් පුළුවන් මේ ධර්ම පිළිසෙට අමතන්නත් පුළුවන් අනිවාර්යයෙන්ම ඔබ අතරට අපි දුදුරේම එනවා මේ ආධ්‍යාත්මික ප්‍රබෝධය මේ ජනතාවට ලබා දෙන්නට දැනුවත් කරන්නට. ඉතින් දින මහසේවම මහිමයටපත් වේවා මේ දරුවන් උත්සාහ කරන කර්තව්‍ය තුළ ජේසු පිළිකය හැමදෙනා ස්තුතියි ගරුපියතුමනි. විශේෂයෙන්ම රතගුරුතුමා කතා කරද්දී ඒ දෙසැම්බර් 8 වෙනිදා ඒ කෘතිය අපිට ආලෝකයක් වේවි. තවත් දේවම ගැන ඉගෙන ගන්න. ඒත් එක්කම පියතුමා කතා කරද්දී ශුද්ධාත්මයන් වහන්සේ මතක් කළා අපි කතා කළා ඒ ගලාදිවරුන්ගේ ලිපියේ කියන අත්දැකීම දේවාත්මයන් වහන්සේ විසින් මඟ පෙන්වන අය දෙවියන් වහන්සේගේ දරුවෝය පුත්‍රයෝ කියන වචනේ. ඉතින් ඒක අපි අයිති කරගනිමින් අද අවසානයේ මරිකත් කණ්ඩායම නිර්මාතෘවරයා ඔබට ආමන්ත්‍රණය කරනවා. ඔබට ස්තුති කරනවා. මොකද ඔබ හැමෝම අද අපේ මේ කර්තව්‍ය වෙනුවෙන් ආශිර්වාද කිරීමයි මෙතනට පැමිණියේ.
දේවමෑණියන්ගේ ආශිර්වාදය ඔබට මම ප්‍රාර්ථනා කරනවා. ඔබට මම ආරාධනා කරනවා. ජේසු පිටයි සියලු දෙනාට පළමුවෙන්ම යහපත් දවසක් උදා කිරීම වෙනුවෙන් මම උතුම් දෙවියන් වහන්සේට මාගේ ස්තුතිය මම පුද කරනවා. ඒ වගේම ශාන්තානම් මුතුමීටත් මගේ ආදර ස්තුතිය පුද කරනවා. අද දවසේ එතුමියගේ දුවගේ ලස්සන දවසක් කරන්නට ලැබීමට අපට හැකියවීම ලොකු භාග්‍යයක් කියලා මම හිතනවා. ඒ වගේම මරියාවන් වහන්සේට මම ස්තුතිවන්ත වෙනවා. එතුමිය තුල තියෙන ආදරය නිසා තමයි අපි තරුණ කණ්ඩායමක් විදියට මේ තාක් දුර යන්නේ. ඒ වගේම විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ හලාවත පදවියේ දේව ධර්මාචාර්ය ගරු දොන් විමාන ශ්‍රී ජයසූරිය නිපානන්ට උන්වහන්සේ අපි මේ සම්බන්ධයෙන් කියද්දී හරි ආදරයෙන් අපිව දිරිමත් කරලා මේ වැඩේ මේ දවසේ කරමු කියලා අපිට ලොකු ශක්තියක් වුණා. ඉතින් ඒ ආදරයෙන් ඉතාලි වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ශාන්තානා සිද්ධාස්ථානයේ පරිපාලක අතිගරු ජයන්ත පෙරේරා පිටුමන්ට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම පොත්තුවිලුව ලංකාව ස්වාමීන් දේවස්ථානයේ ගරු සජිත් නිලං සබ්දායි පිටුමන් විශේෂයෙන් මතක් කරන්න ඕනේ. අපේ ආධ්‍යාත්මික පිටුමන් විදියට අපි කියන අපි මේ වගේ දෙයක් කරමු කියලා කියද්දී හරි ආදරෙන් අපිත් එක්ක එකතු වුණා. අපිට සමහරක් වෙලාවට ලොකු ශක්තියක් වෙනවා. ඉතින් ඒකට අපි ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕනේ. වගේම හලාවත පදවි ජනවන්දන අධ්‍යක්ෂක ගරු සුජාන නිශාන්ත පිටුමාට, දහම් පාසල් අධ්‍යක්ෂක ගරු අරෝෂ් පිටුමාට, ඒ වගේම අද දවසට පැමිණ සිටින සියලු පිටුමන්ලා සහෝදරතුමාලා සහ කන්‍යා සෝරියන්ටත් මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ජෙනෝ ආයතනය විශේෂයෙන් කියන්න ඕනේ මට මතකයි මම මේ වැඩේ කරන්න ඕනේ කියලා හිතාගෙන ඉන්නකොට මේක කරන්න කොටේෂන් ගත්ත ගොඩක් තැන්වල කොටේෂන් ගත්තාම ලොකු ගණන් කියනවා. ඊට පස්සේ මම ආඥා කරා දෙන්නේ නැහැ මේ වැඩේ මට කොහොම හරි කරගන්න පුළුවන් වෙනවනේ කියලා මට කෝල් එකක් එනවා. ඔයාලා කැමතිද වෙබ්සයිට් එකක් කරන්න කියලා. මේ වෙබ්සයිට් එකේ ඩෙවලොපින් කොස්ට් එක නැතුව අපි ෆ්‍රී කරනවා. මට හරිම සතුටුයි. මම හිතපු දේම මම ඔයා කොහොමද මට කියන්නේ කියලා මම යාගෙන් අහනවා. ඊට පස්සේ ඉදිරියට මම ඉතින් කතා කරලා ඒගොල්ලෝ ඒ කම්පැනිත් එක්ක අපිට වැඩ කරද්දී ගොඩක් ලේසි වුණා. අපි සමහර දේවල් අපිට බැරි වුණත් කරගන්න ඒගොල්ලෝ කෝල් කරලා මේ වගේ දේවල් කරගන්න ඕනේ අද මේ කරගන්න ඕනේ කියලා අපිව දිරිමත් කරා. ඉතින් ඒගොල්ලන්ට මම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් මේ කම්පැනි විදායක නිලධාරී ලෝෂාන් ජයවර්ධන මහතා ඇතුළු ඒ කම්පැනි පිළිබඳ දෙනා. ඒ වගේම අපේ කණ්ඩායමේ මගේ සතු ඩොකියුමන්ටේෂන් සභාපති නීනා නිෂාදීනි ඇතුළු මගේ සතු කණ්ඩායමටම දෙමාපියන්ට මේ හැමෝටම ස්තුතිවන්ත වෙනවා. අද දවසේ මාධ්‍ය වලින් අපිට සහායකය දෙන බෝෆී ගෝඩ් ඩිවිෂන් ආකාරයතුළු ඒ බෝෆී ගෝඩ් කණ්ඩායමට මාගේ ආදර ස්තුතිය පුද කරනවා. ඒ වගේම නමිකා මහත්මිය, ජීවන මහත්මිය, සංචන මහත්මිය ඇතුළු සියලුම දෙනාට මාගේ ස්තුතිය පුද කරනවා. විශේෂයෙන් කියන්නේ ගොඩක් තැන්වල අපි දෙන්නන්ට යාඥා කරන්න පුරුදු වෙලා ඉන්නවා. අපි ඉන්න දෙයක වැඩි අපිට දේවල් ගොඩක් ලැබෙනවා. අපි හිතන්නේ නැහැ ඒ වගේ දේවල් අපිට ලැබෙයි කියලා. අපේ කණ්ඩායම තුළ ඇත්තටම අපි ඉස්සරහට ඉස්සරහට බලාපොරොත්තු වෙනවා. මරිය මහන්තේගේ දර්ශන භක්ති සිහියක් ඇතුළත් පොතක්. ඒක අපි දැන්වත් සිදු කරමින් යනවා. ඉතින් වහන්සේ සමගම අපි ඒකත් ඉදිරියට හලාවත පදවියෙන් ඉදිරි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ හැමෝටම කැමති ජනමෝටම මගේ තමාගේ මෙහෙත්කම් තුළ ජීවිතින්ට අවසාන වශයෙන් දෙවියන් වහන්සේ අපේ තාත්තා අපි දරුවෝ විදියට සාමාන්‍යයෙන් අපි තාත්තට කෙලින්ම දෙයක් කියන්න බයයි. අපි ඒ නිසා අම්මව ෂේප් කරලා තාත්තා ගාවට යවනවා. ඉතින් අද ඉඳලා මේ මොහොතේ ඉඳලා www.margetatu.com කියලා කියන්නේ
ස්වර්ගීය පියාණන් වහන්සේ වෙත ගෙලියන්න ඔබේ පණිවිඩය අම්මව පාවිච්චි කරන්නට ඉතුරියත් එක්ක එල්ලා උන්වහන්සේ වෙතට යන්න මාවතක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි සියලු දෙනාම නමෝ මරිය යාඥාව හරහා අපි නැතිකලා එතුමියට යාඥා කරපු විශේෂයෙන් මේ සිද්ධාස්ථානයට ඇවිල්ලා ඉන්න හැම කෙනෙකුගේම ජීවිත වෙනුවෙන් ලැබිහත් වෙන්න කියලා ඒ වගේම මේ මංගල්‍ය කටයුතු සාර්ථකව කරගන්නට අවශ්‍ය කරන වරප්‍රසාද දානය කරන්නේ අපි එතුමියගේ මැදිහත් පිහිට උපකාරය දෙන්න. නමෝ මරියනි ප්‍රියප්‍රසාද පූර්ණවන්තේනි ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහිව ශ්‍රී නගරින් ආශිර්වාද ලැබී ඔබ වහන්සේය ඔබගේ ශ්‍රී කුසේහි පරයන ජේසුස් ආශිර්වාද ලබාවන සාන්ත මරියනි දේවමෑණියනි පාපී අපෝදේසා දැන් අපගේ මරණ වේලෙහි යාඥා කරනව ආමෙන්. ජේසුතුමන්ගේ දිව්‍ය හෘදයෙනි මරියතුමියගේ නිර්මල හෘදයෙනි අප නිසා යාඥා කරනව සාන්ත ආනා මුනීශ්වරයෙනි අප නිසා යාඥා කරනව